අද අපි කතා කරමු රුපියල් 2500කටත් වඩා අඩු මුදලකට buy කරන්න පුළුවන් සුපිරිම වෙබ් කැමරා එකක් ගැන. Hello guys, ඉතින් වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේම අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ රුපියල් 2500කටත් වඩා අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් වෙබ් කැමරා එකක් ගැන. ඉතින් guys මෙන්න මේ වෙබ් කැමරා එක ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක රුපියල් 2500කටත් වඩා අඩු මුදලකට මිලදී ගන්න. ඉතින් guys මේක ඇත්තම price එක මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඒ වගේම තමයි මේක buy කරන්නේ කොහොමද කියලාත් මම වීඩියෝ එකේ අන්තිමට කියනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරි ඉතින් guys අපි දැන් මේක ගැන විස්තර කතා කරමු. ඉතින් guys මේ වීඩියෝ එකේදී මේ product එකේ unboxing video එකක් ගේන්නේ නැහැ. මොකද මේක ඒ තරම් product එකක් නෙමෙයි unboxing video එකක් ගේන්න තරම්. ඉතින් අපි මේකේ මේ box එකේ මොනවද තියෙන්නේ වගේ දේවල් ගැන කතා කරලා ඉමු. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් box එකේ උඩින්ම මේගොල්ලෝ web camera කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි HD 720p කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ web camera එක support කරන Windows versions මෙතනින් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක Windows 10, Windows 8, Windows 7, Windows XP වගේ ඒවට support කරනවා. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේක Mac OS වලට support කරනවා. ඊට අමතරව guys box එකේ උඩ පැත්තට ආවට පස්සේ මෙන්න මේ විදිහට තවත් දේවල් ටිකක් ගහලා තිනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති wide angle lens, built-in mic, 720p HD මෙන්න මේ වගේ දේවල් ගහලා තිනවට බලා ගන්න පුළුවන්. ඊට අමතරව guys box එකේ අනිත් පැත්තට ආවට පස්සේ මෙන්න මේ විදිහට specs ටිකක් මේගොල්ලෝ සඳහන් කරලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් ඒ ටික පොඩ්ඩක් කියවලා බලන්න. ඉතින් අපි දැන් මේක unbox කරගෙන බලමු. හරි ඉතින් guys අපි දැන් මේ product එක unbox කරගෙන බලමු කොහොමද මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම දැන් මේක මෙන්න මේ විදිහට unbox කරගන්නවා. unbox කරාට පස්සේ අපිට මුලින්ම මෙන්න මේ විදිහට වෙබ් කැමරා එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට අමතරව guys මෙන්න මේ විදිහට user manual එකක් බලා ගන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහේ user manual එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් පුංචි user manual එකක්. ඉතින් guys box එකේ එච්චරයි තියෙන්නේ. අපි දැන් box එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. හරි guys ඉතින් අපේ වෙබ් කැමරා එක මෙන්න මේ විදිහේ එකක දාලා තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි මේක එළියට අරගෙන බලමු කොහොමද වෙබ් කැමරා එක කියලා. ඉතින් guys වෙබ් කැමරා එක අතර ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහේ ටිකක් දිග කේබල් එකක් දීලා තිනවා. ටිකක් හයි කේබල් එකක්. ඉතින් ඒක හොඳයි guys. ගොඩක් මේක යූස් කරද්දි මේක කැඩෙන්න පුළුවන් නැත්තම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ ටිකක් හොඳ හයි කේබල් එකක් තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ මේකට. කැමරා එක ගැන කතා කරොත් එහෙම guys කැමරා එක ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය ප්‍රීමියම් ලුක් එකක් එන විදිහට මේක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් guys ඔයාලට වෙබ් කැමරා එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඔයාලට පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි වෙබ් කැමරා එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys වෙබ් කැමරා එකේ නම් ගොඩක් කතා කරන්න දෙයක් නැහැ. මේ විදිහට කැමරාව තියෙනවා එච්චරයි. කේබල් එකත් මෙන්න මේ විදිහේ USB කේබල් එකක් වට බලා ගන්න පුළුවන් ටිකක් දිග කේබල් එකක්. හරි ඉතින් guys අපි දැන් මේක ප්ලග් කරගෙන බලමු කොහොමද මේකේ කැමරා ක්වොලිටි එක සහ මයික් එකේ ක්වොලිටි එක කියලා. අපි යමු එහෙනම් ඒක බලන්න. ඒ වගේම තමයි guys ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ් කැමරා එක ඔයාලඟ තියෙන ලැප්ටොප් එකට හරි එහෙම නැත්නම් ඔයාලඟ තියෙන මොනිටර් එකකට උනත් ගොඩක්ම පහසුවෙන් මේක සම්බන්ධ කරගන්න. මොකද guys මේකේ තියෙන මෙන්න මේ කොටස හින්දා මේක ගොඩක්ම පහසුවෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ලැප්ටොප් එකකට උනත් එහෙම නැත්නම් ඔයාගේ මොනිටර් එකකට උනත් ගොඩක් පහසුවෙන් සම්බන්ධ කරගන්න. හරි ඉතින් guys දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙබ් කැම් එකේ රෙකෝඩ් වෙන වීඩියෝ එකක්. ඒ විතරක් නෙමෙයි guys ඔයාලට මේකේ සවුන්ඩ් එක විදිහට ඇහෙන්නේ මේ වෙබ් කැම් එකේ තියෙන මයික් එකෙන්. ඉතින් දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කොහොමද මේ වෙබ් කැම් එකේ වීඩියෝ ක්වොලිටි එක සහ මයික් එකේ ක්වොලිටි එකත්. ඉතින් guys මට වීඩියෝ ක්වොලිටි එක නම් පේනවා. ඉතින් මයික් එකේ ක්වොලිටි එක මට පස්සේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මේකේ තියෙන වීඩියෝ ක්වොලිටි එක ගැන අපි කතා කරොත් එහෙම ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ 720p කියන රෙසලූෂන් එක. ඉතින් guys ඔයාලට මේකෙදි ගොඩක් හොඳ වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ කොහොමද. අනිත් එක තමයි guys මේකේ තියෙන price range එකත් එක්ක ඔයාලට ගොඩක් හොඳ ක්වොලිටි එකක් කොහොමද බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔයා මොකද හිතන්නේ guys මේ කැමරා එකේ තියෙන වීඩියෝ ක්වොලිටි එක ඇත්තටම price එකට වටිනවද කියලා ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් guys මම නම් හිතන විදිහට මේක තියෙන price range එකත් එක්ක ඇත්තටම මේ කැමරාවට මොකුත් කියන්න විදියක් නැහැ. මොකද guys රුපියල් 2500කටත් වඩා අඩුවෙන් මේ කැමරා එක මිලදී ගත්ත එකින්ද මේ ක්වොලිටි එක මම නම් හිතන්නේ සාමාන්‍යයෙන් ඇවරේජ් මට්ටමක තියෙනවා කියලා. හරි ඉතින් guys මම හිතනවා ඔයාලට මේ වෙබ් කැමරා එක ගැන සම්පූර්ණ අයිඩියා එකක් එන්න ඇති කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ. ඉතින් guys මම මේක ඕඩර් කරේ Gadget City එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් Gadget City එකෙන් මේක රුපියල් 2450ක් වගේ මුදලකට ඕඩර් කරගන්න. ඉතින් guys මම links පල්ලෙහා description එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා පහසුවෙන්ම මේක වගේ ගෙදරටම ඕඩර් කරගන්න. ඉතින් guys මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න සුබ දවසක්.